ජයශ්‍රී මහරජ ජයශ්‍රී මහරජ ඔබට සෙත් වේවා කියලා කෑ ගැහුවා. සුදු ඇතා පිටින් වඩින වෙස්සන්තර රජුරෝ ඈත කෑ ගහන බමුණන් දැක්කා. ඒ පැත්තට ඇතා මෙහෙව්වා. ඇයි බමුණනි කුමක්ද නුඹලා අපෙන් ඉල්ලන්නේ? කාලිංග දේශයට වර්ෂාව නැහැ. සියල්ල දන් දෙන මහරජතුමනි. ඔය ඇතා අපිට දන් දෙන්න. ඒ රජුරෝ මේ මොහොතේ හිතුවා මම හිතුවේ ඇස් දෙක ඉල්ලයි කියලා. මම හිතුවේ මගෙන් හදවත ඉල්ලයි කියලා. මම හිතුවේ මාව දාසකමට ඉල්ලයි කියලා. මොවුන් ඉල්ලන්නේ බාහිර දෙයක්. ඒ මොහොතේ ඇතාගෙන් බැහැලා කාවණු ලක්ෂ 64ක රත්තරන් වලින් සරසලා තියෙන ඒ ඇතා පැන්කින්ඩිය අරගෙන හොඬවැල ඒ බමුණන්ගේ අතේ තබලා පැන්වක් කළා දන් දුන්නා. රජුරෝ මාලිගාවට පැමිණ පුදුම සන්තෝෂයකින් 60000ක් තමන් සමග ඉපදුන තමන්ගේ මිත්‍ර ඇමතිවරු සමග සාකච්ඡාවෙන් ප්‍රීති වෙවි හිටියා. ඉතින් අර සුදු ඇතා පිට බමුණු නැගලා දකුණු දොරටුවේ දන ගත්තේ උතුරු දොරටුවෙන් පිටත් වුණා. ඒතකොට මුළු නගරේ හරහාම යනවා කියන්නේ හැම පැත්තටම පණිවිඩය යනවනේ. ඒතකොට මිනිස්සු කිව්වා අපේ රජුරුවන්ගේ සුදු ඇතා පිට තෝ කොහෙද යන්නේ? ඊට පස්සේ කිව්වා මේ එන්නේවා කතා කරන අපිට දන් දුන්නා කියලා අතින් පයින් විකාර කළා. ඇතිද කියලා. අපිට රජ්ජුරුව දුන්නේ මේ කියලා. සුදු ඇතා දන් දීලා අපේ රජ්ජුරුව අපේ වාසනාවට හිටපු මේ ඇතා දන් දුන්නා කියලා නුවර වැසියෝ කිපුණා. මාරපාක්ෂික බැල්ම වැටිලා. මේ කිපුණේ කවුද? මේ හොඳට අමාරුනේ කාටද මේ? අමාරුනේ වෙස්සන්තර රජතුමාගෙන්ම දන් ගන්න අයට. වෙස්සන්තර රජතුමාගේ පිනටම පහළ වෙච්ච ඇතා දුන්නේ. ඒ දීලත් මුළු රටම කිපුණා. කිපිලා වෙස්සන්තර මාලිගාවට ඇවිල්ලා සඳමහ රජුරවන්ට පැමිණිලි කළා. වහාම ඔබතුමාගේ මේ පුත්‍රයා අපේ රට නසන කෙනා. සඳමහ රජුරවන්ට මේ කෝපය නවත්ත ගන්න බෑ. සඳමහ රජුරවන්ට හිතුනේ මිනිස්සු එකතු වෙලා වෙස්සන්තර කුමාරයා මරයි කියලා. ඒ මිනිස්සු කෝපාවිෂ්ඨව කිව්වා මේකට ගත්තේ නැත්නම් විසඳුමක්. ඔබතුමාත් ඔබතුමාගේ පුතත් යටත් කරගන්න මේ සේනාව සූදානම්. සියලු ඇත්තු සියලු අස්සයෝ සියලු සෙම්පතිවරු ඔක්කොම එක පැත්තක. සඳ මහ රජුරුවෝ මේ ආංකවිසියක් දන්නේ නැතුව මාලිගාවේ තුටින් සිටින වෙස්සන්තර රජුරුවෝ තනි වෙලා. සඳ මහ රජුරුවෝ කිව්වා මාගේ ප්‍රිය පුත්‍රයා මගේ අතින් මරන්නේ කොහොමද? මාගේ ප්‍රිය පුත්‍රයා දඟ ගිලාන්නේ කොහොමද? නෑ රජතුමනි. ඔහුව මේ රටින් නිරපන්න ඕන වංකගිරියට. මේ රටේ පය තියලා ඉන්න බෑ. සැනසුම් සුසුමක් ගියා කියනවා සඳමහ රජුරවන්ට. මොකද සඳමහ රජුරවන්ට හිතුනේ මරන්න ගියයි කියලා. අනේ පිටුහල් කරන්න කියන වචනේ හරි කියුණානේ. පණිවිඩයක් කියුවා. හරි. එහෙනම් හෙට දවසේ යවන්න. පණිවිඩයක් කියුවා. ඇමති කෙනෙක් මිනියක් දවනකොට කෙස් කඩාගෙන කෙස් තෙමාගෙන වතුර වැටිගෙන මිනිය දවන්නේ. ඇමතියා සුදු ඇඳගෙන කෙස් කඩාගෙන වෙස්සන්තර මාලිගාවට දිව්වා. ඒ මොහොතේ වෙස්සන්තර රජුරෝ තුටින් සිටියේ ඇතා දන් දුන් වගේ සිහිකොට ඇවිල්ලා කිව්වා මේ අසුබ ආරංචි කියන මට අබේදානෙ දෙන්න සමාව දෙන්න. කිමම ඇමතිය ඔබතුමා ඇතා දන් දුන් නිසා රටවැසියෝ කිපිලා හිට දිනේ ඔබතුමා පිටුහල් කරනවා. අර සතුට වාස්ප වෙලා ගියා අමාත්‍යයන්ගේ. අමාත්‍ය මා කරපු වැරද්ද මොකද්ද? රජතුමනි ඇතා දන් දුන්න එක. හොඳයි. එතකොටම අර ඇමතියාගේ ඇඟට මාරාවිෂයක් ආවා. මාරපාක්ෂික දෙවියෙක් ආරූඪ වෙලා කිව්වා හැබැයි රජතුමනි ඔන්න හඬ වෙනස් වුණා. හැබැයි රජතුමනි යා යුත්තේ දකුණු දොරටුවෙන් අසවල් හන්දියෙන් අසවල් පාරෙන් අසවල් විදිහට යා යුතුයි වංකගිරියට. ඒ දකුණු දොරටුවෙන් ඔය විදිහට යවන්නේ රාජ අපරාධ කරපු නීච අය යවන පාර තමයි දකුණු දොරටුවෙන් යන පාර. ඒතර වෙස්සන්තර රජුරු කියනවා අමාත්‍ය දරුණු අපරාධකාරයෝ යන මාවත ඉන්නේ මේ ඇතා දන් දුන්න වෙස්සන්තර රජතුමාට පාර තියෙන්නේ මේ ලෝකේටම මේ සියලු දෙනාටම දන් දුන්න අපරාධයක් නොකරපු වෙස්සන්තර රජුරවන්ට දකුණු දොරටුවෙන් ඉන්නේ පාර තියෙන්නේ. අමාත්‍ය මම කැමතියි මේ මාවතෙන් යන්න.